මොකද්ද? ඩයෝඩයක් කියන්නේ මොකද්ද? කතා කරමු අපි මේ වීඩියෝ එකේ. ආයිබෝවන් යාළුවනි. ඔන්න ඉතින් අපේ YouTube නාලිකාවේ අලුත් අවුරුද්දට අපි අලුත් විදිහේ වැඩක් තමයි අද අපි සූදානම් වෙලා ඉන්නේ. ශ්‍රී ලංකා තාක්ෂණය ඉගෙන ගන්න කැමති ළමයින්ට අද අපි අපේ YouTube නාලිකාවෙන් කියලා දෙන්න යන්නේ මෙන්න මේ ඔයගොල්ලන්ට දැන් ස්ක්‍රීන් එකේ පේන ඒ වගේම මගේ මේ දකුණු අත පැත්තෙන් පේන විදිහේ රෙසිස්ටර් එකක් ඇතුලේ කොයි වගේ ඇටෝම කොයි වගේ view එකක් තියනවද? ඒ වගේම මෙන්න මේ වගේ රෙසිස්ටර් එකක්. මෙන්න මේ වගේ රෙසිස්ටර් එකක ඇතුලේ කොයි වගේ එකක්ද? එතකොට මොකද්ද මේ ඩයෝඩයක් කියන්නේ? මොකද්ද එතකොට ට්‍රාන්සිස්ටරයක් කියන්නේ? මෙන්න මේවා ගැන කතා කරන්න තමයි යාළුවනි අද අපි මේ වීඩියෝ එක ගෙනල්ලා තින්නේ. මේ මොකද්ද මේ? මේ දාරිත්‍රකයක්. අපි බලමු මේ. හරි යාළුවනි අපි මෙන්න මේ පරීක්ෂණය ඉස්සෙල්ලා අපි පරීක්ෂණයක් අද කරනවා. ඒ පරීක්ෂණයට ඉස්සෙල්ලා බලමු මෙන්න මේ රෙසිස්ටර් එක කියන්නේ මොකක්ද කියලා. රෙසිස්ටර් එකක් කියන්නේ හරිද? ඒ කියන්නේ ප්‍රතිරෝධකයක්. මෙන්න මේකේ මේ අග්‍ර කියලා જાතියක් නැහැ. හරිද? මේකේ ධන මේ පැත්තට ධන දෙන්නත් පුළුවන්, මේ පැත්තට ඍණ දෙන්නත් පුළුවන්. හරිද? දැන් අපිට මේක වෙන විදිහට දෙපැත්ත නමාගෙන ඉඳලා දැන් උගුරු පේනවා මෙන්න මේ වගේ පොඩ්ඩක් ඉතින් කොරවක් වගේ විදිහට දෙන්නේ. හරිද? අපි ඒක බාදා ගමු. මෙන්න මේ විදිහට අපිට රෙසිස්ටර් එක නමාගෙන ඉඳලා ගන්න හැකියාව තියෙනවා. මේක ඇතුලේ තියෙන්නේ මේක කාබන් ප්‍රතිරෝධකයක් වෙන්නත් පුළුවන්. ඔව් කාබන් ප්‍රතිරෝධකවල ඇතුලේ තියෙන්නේ කාබන්. හරිද? ඒ කියන්නේ දැන් අංගුරු කෑල්ලක් ඒ වගේ තමයි අංගුරු කෑල්ලි වල තියෙනවා කාබන්. මේකේ තියෙන ඇතුලේ කාබන් මූලක. හරි. එතකොට මේ තියෙන්නේ අපේ දාරිත්‍රකය. හරි. දැන් දාරිත්‍රකයේ කියන්නේ ආත්මම අභ්‍යන්තර වීඩියෝ ඇඳලා පෙන්නන්න දැන් ඔයගොල්ලෝ බෝඩ් එකේ. හරි. දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ චුට්ටක් බොඳයි. හරි. හරි. දැන් ඔයගොල්ලන්ට පේන්නේ යාළුවනේ පරිවාරක මාධ්‍ය කියලා එකක් තියෙනවා, සන්නායක මාධ්‍ය කියලා එකක් තියෙනවා. පරිවාරක මාධ්‍ය කියන්නේ මෙන්න මේකේ ඇතුලේ කඩදාසි කොලයක් හරි බොහෝ දාරිත්‍රකවල දැන් කාලේ තියෙන දාරිත්‍රකවල නම් තියෙන්නේ කඩදාසි කොලයක් නෙමෙයි වාතය. වාතය කියන්නේ ගොඩක් වෙලාවට පරිවාරක ද්‍රව්‍යයක්. එතකොට මෙන්න මේ සන්නායක මාධ්‍යයක් කියන්නේ තඹ හරි ඇලුමිනියම් වගේ ලෝහ තියෙනවා. එතකොට මේ තියෙන්නේ ඒකේ දාරිත්‍රකයේ අග්‍ර දෙක. හරි. දැන් මේක දාරිත්‍රකයක් මම කරලා පෙන්නන්නද? හරි. දැන් ඔයගොල්ලන්ට පේනව නේද? දැන් ඔන්න ටික පැහැදිලි නේද යාළුවනේ? හරි. දැන් මේකේ දාරිත්‍රකයේ වැහුවා අපි. දාරිත්‍රකයේ වැහුවට පස්සේ අග්‍ර දෙක පේනවා. දාරිත්‍රකයේ වැසුණා. මෙන්න මේ ආකාරයට තමයි දාරිත්‍රකයක අභ්‍යන්තර ස්වරූපය. හරි යාළුවනේ. දැන් අපි දාරිත්‍රක ගැන ඉගෙන ගත්තා නේද? මේ තියෙන දාරිත්‍රකයක්. හරි. දැන් අපි දාරිත්‍රකයක ලියලා තියෙන දේවල් බලමු. හරිද? මෙන්න මේ වගේ රේඛාවක් තියෙනවා. ඒ පැත්තේ අග්‍රය ඍණ අග්‍රය වෙනවා. හරි. උගුරු ටික පේනවා. මේ තියෙන යාළුවනේ TV වල බූස්ටර් වල තියෙන මේ දාරිත්‍රකයක්. හරි. මේ තියෙන්නේ රෙසිස්ටර් එකක්. හරිද? ඔයගොල්ලන්ට පේනවා අග්‍ර දෙකකට වයර් සෙට් කරලා තියෙනවා. අනිත් අග්‍රයට වයර් එකක් සම්බන්ධ කරලා නැහැ. හරිද? ඒ එර්ත් වයර් එක හරිද? එතන වයර් එකක් සෙට් කරන්න පුළුවන්. අපිට මේකේ පරීක්ෂණයකුත් කරලා බලන්න හැකියාව තියෙනවා. ඉතින් අපි අපේ නව තාක්ෂණයේ ළමයින්ට ලංකාවේ අලුත් විදිහට ගොඩ යන්න බලන අපේ තාක්ෂණික පොඩ්ඩොන්ට අපි මේ අපේ YouTube නාලිකාවෙන් තාක්ෂණික වැඩ කරලා පෙන්නනවා පැට්‍රිකල් සහිතව. ඉතින් යාළුවනේ අද අපි හොරබොරු නෑ වංචානය කියලා යමු පැට්‍රිකල් එකකුත් බලන්න. අපි අපේ පැට්‍රිකල් එකට මෙන්න මේ වගේ ප්‍රොජෙක්ට් බෝඩ් එකක් පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ පේනවා අංක ගහලා තියෙනවා 10 නෙමෙයි. එකේ ඉඳන් කී වෙනකද බලමු. 30 වෙනකම්. හරිද? මෙන්න මේ ඉංග්‍රීසි අක්ෂරات ගහලා තියෙනවා. ධන ඍණ කියලා තියෙනවා. හරි. බලමු. හරිද? අපි මුලින්ම මෙන්න මේ වගේ රෙසිස්ටර් එකක් මෙන්න මේකට සම්බන්ධ කරගන්න බලමු. ඔන්න මෙන්න මේ වගේ අපි නිර්මාණයක් හදාගත්තා. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙන්න විතර ධනාග්‍රයට අපි මේ අපේ බැටරියේ ධනාග්‍රය සෙට් කරගත්තට පස්සේ මේ තියෙන ධනාග්‍රය මේ තියෙන ඍණාග්‍රය. හරිද? දැන් අපි මේ ධනාග්‍රයට සෙට් කරනවා, ඍණාග්‍රයට සෙට් කරනවා. ඍණාග්‍රය හරහා යන ධාරාව ප්‍රතිරෝධකය හරහා ගිහින් ඉවර වෙලා ලයිට් එකට යනවා. හරි. අපි බලමු එහෙනම් මෙන්න මේ විදිහට මේක සම්බන්ධ කරගෙන. ධන ඍණ මාරු වෙනවා තව ටිකකින්. අපි තුන් ගන්න බලමු. අපි වීඩියෝ එක
ස්කිප් නොකරම බලන්න නැත්නම් ටික විදිහට බලද්දී තියෙනවා බලමුකෝ. හරි දෙක නේද? ඔන්න ඔහම දිස්නයක් අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා අපේ මේ රෙසිස්ටර් එක මෙන්න මේ විදිහට හරි ආකාරව සම්බන්ධ කරගත්තට පස්සේ. හරිද? තවත් අපි සර්කිට් එක පොඩ්ඩක් ලං කරලා දෙන්නම්. මෙන්න මේ ආකාරයට තමයි ආන්නේ සම්බන්ධ කරගන්න ඕනේ. හරි යාළුවනේ, දැන් ඔයගොල්ලන්ට පේනවා විචල්්‍ය ප්‍රතිරෝධකයක් තමයි අපි සෙට් කරලා තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු. දෙක නේද? විචල්්‍ය ප්‍රතිරෝධකේ අපිට මෙන්න මේ විදිහට ආලෝකය අඩු වැඩි කරගෙන ඉන්නේ කියනවා තියෙනවා. දෙකනේ අඩු වෙලාම ගියා. හරි දෙක නේද? හරි යාළුවනේ, එහෙනම් අපි යමු දැන් අපේ ධාරිත්‍රකේ බලන්න. හරි යාළුවනේ, මෙන්න මේ විදිහට අපි ධාරිත්‍රකේ සෙට් කරා. දැන් ඔන්න අපි ගැලෙව්වා. දැක්ක නේද? වයර් එක ගලවපු ගමන් ඒක ටික වෙලාවක් පත්තු වෙලා තියෙනවා. හරි. අපි ආයෙ සම්බන්ධ කරමු අය දෙකම. හරි දැක්ක නේද? ඔන්න සම්බන්ධ කරගෙන ඉන්නවා. හොඳට බලන්න ලයිට් එක ඔන්න ලයිට් එක ළඟටම ගෙනිච්චා අපි. ඔන්න 1 2 3. දැක්ක නේද? මදෙලියකුත් තියෙනවා. මේ මදෙලියේ තියෙන්නේ මේ පේනවනේ සම්බන්ධය විරහිත කරලා තින්නේ. අපි ආයෙත් බලමු චුට්ටක්. ලායලියක් තියෙනවනේ. ලාවට තියෙනවා. පේන්නේ ස්ක්‍රීන් එකේ විදිය. ඔන්න අපි ආයෙ පත්තු කරා. හරිද? පත්තු කරා. නිමු. දැක්ක නේද? මේ දැක්ක නේද? පත්තු වෙලා තියෙනවා. මේ ධාරිත්‍රකේ ගබඩා වෙලා තියෙන විද්‍යුතය මේකට ගමන් කරනවා. හරි. එතකොට ධාරිත්‍රකයේ කාර්යය තමයි අන්නේ විදිහට අපිට සම්බන්ධ කරගත්තාම අපිට හැකියාවක් තියෙනවා මෙන්න මේ ධාරිත්‍රකයක් තුළ විද්‍යුතයක් ගබඩා කරගන්න. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝස් එකෙන් ඔයගොල්ලෝ මේ වගේ දේවල් පැට්‍රිකලි දැනගන්න අවශ්‍යයි නම් දැන් අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ දන්න හැම යාළුවෙකුටම මේක share කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. වගේම අපේ වීඩියෝ හොඳයි නම් like එක පාරක් දාලා comment එකක් දාලා subscribe එකක් දාලා bell icon එකත් click කරලා යන්න.